ගරු කතානායකතුමනි මගේ මම ස්තුතිවන්ත වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ සියල්ලම සමාගම් හැටියට තමයි ප්‍රතිවගතකරණය කරන්නේ. ඒතර සමාගම් හැටියට කරනකොට කොයි ආකාරයෙන්ද රජය සහ පෞද්ගලික අංශය මේ සඳහා දායක වෙන්නේ කියන එක විශේෂයෙන්ම දැනගන්න කැමැති. ඒක ප්‍රශ්නයක් හැටියට නෙමෙයි මම මේක දෙනුමක් හැටියටයි අදහස් කරේ. පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න කැමැතියි මීට දින කීපයකට ප්‍රථම විදුලි බිල සම්බන්ධයෙන් තීන්දුවක් අරගත්තා. ඒ වෙලාවේදී විදුලි බිල වැඩි කරන්න රජය විසින් උපයෝගිතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කරලා ඒ යෝජනාව සාකච්ඡාවට අරගෙන තමයි ඒ අය විදුලි බිල වැඩි කරන්නේ නැහැ කියන එක තීන්දුව ගත්තා. ඒ වෙලාවේදී රජය මහජන උපයෝගිතා කොමිසමට විදුලි බිල වැඩි කරන්න යෝජනා කරපු ආකාරය සහ මිල ගණන් මේ සභාවට දැනුම් දෙනවද කියලා ආන්න කැමැති පළවෙනි අතුරු ප්‍රශ්නයට. ගරු කතානායකතුමනි මම මුලම කොටසට පිළිතුරු දීලා යන්න මොකද නැත්නම් අඩුවක් විදියට දකින්නවා. අපි මේ සමාගම් 6ම 100%ක් මහා භාණ්ඩාගාරය සතු රජය සතු සමාගම් විදියට තමයි ලියාපදිංචි කරලා තියෙන්නේ. 2007 සමාගම් රෙජිස්ට්‍රාර් පනත යටතේ ඒවා පුද්ගලික මේ ප්‍රයිවට් ලිමිටඩ් විදියට තමයි රෙජිස්ටර් වෙන්නේ. ඒක ලංකාවට අනන්‍ය වෙච්ච එකක්. ඕකෙන් තමයි මේක පුද්ගලික නෙමෙයි 100%ක් මේ රජය සතු සමාගම්. ඊළඟට ඔබතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගත්තොත් එහෙම ඒකේ ලංකා විදුලි බල මණ්ඩලයේ සංඛ්‍යාලේඛන අනුව ඒගොල්ලෝ 6.8ක් වැඩි වෙන්න ඕනේ කියලා යෝජනා කරලා තිබුණා. ඒක රජයට වැඩිය මොකද කොමිසම තියෙන්නේ රජයේ සීබී එක තියෙන්නේ රජයේ. ඒ හින්දා මේක රජයයි විපක්ෂයයි දෙකක් නෙමෙයි එකක්. එතකොට ඒකේ ඇත්තටම PUCSL එක පත් කරලා තියෙන්නේ කොමිෂමක් විදිහට මේක රෙගුලේට් කරන්න මේක නියාමනය කරන්න. එහෙම නැත්නම් ඉතින් CB එක කියන එක ඕනේ. මොකද ඒකට ලොකු මුදලක් වැය කරලා ලයිසන් අරගෙන PUCSL එක දාලා තියෙන එකට තමයි. ඒක මැන්ඩේට් එකක් තේරුම් ගන්න මන්ත්‍රීතුමා. මොකද ඒක එහෙම නොකරොත් එහෙම ඒකේ වැඩක් නැහැ. මොකද ඒක කෝටි ගාණක් CB එකේ හරහා සල්ලි ගෙවනවා ලයිසන් අතට. එහෙම තත්ත්වයක් තියෙද්දි ඒගොල්ලන්ගේ මැන්ඩේට් එක තමයි ඒගොල්ලන්ගේ කාර්යභාරය තමයි ඒක හරියට විශ්ලේෂණය කළා ජනතාවට මහජන උපයෝගිතා කොමිසම විදිහට ජනතාවට හරි ප්‍රතිඵල දෙන්න. ඒ අනුව තමයි මිල වැඩි කිරීමක් සිදු වුනේ නැත්තේ. ඔබතුමා විස්තර වශයෙන් වෙනම ප්‍රශ්නයක් විදිහට යොමු කරනවා නම් අවශ්‍ය තොරතුරු ලබා ගන්න මට ඒක ඉදිරිපත් කිරීමේ කිසි ගැටලුවක් නැහැ. ගරු මන්ත්‍රීතුමා. බොහොම ස්තුතියි ඔබතුමාට. ඒ කියන්නේ 6.8ක් වැඩි කරන්න යෝජනා කරා. ඒක මම හිතන්නේ රජයත් එකඟත්වයෙන් තමයි රෙගුලේට් වෙනකොට රජයත් එකඟත්වයෙන් තමයි ඒක වැඩි කරන්න යෝජනා වෙන්නේ. නැතුව රජය අකමැතිව රෙගුලේට් කරා කියලා විතරක් ඒක වෙන්නේ නැහැ. මහජන උපයෝගිතා කොමිසමට රජය බල කරලා අඩු කරන්න කියලා එහෙම කතාවක් නෙවෙයි. රෙගුලේට් කරපු විදිහට මහජන උපයෝගිතා කොමිසම තීන්දුව කරනවා මේක වැඩි කරන්න බෑ මේ වෙලාවේ වැරදි කියන. ඒ නිසා තමයි ඒගොල්ලෝ එක නිවැරදි කරේ. එතකොට රජය මේකට කැමැත්තෙන් තමයි වැඩි කරන්න යෝජනා කරේ. අපේ පැත්තෙන් තියෙන්නේ මීට පෙර විදුලි බල මණ්ඩලයේ යම්කිසි විදිහක ආදායමක් පුදවා ගත්තා වැඩි ආදායමක්. ඒ ආදායම අනුව මේ වෙනකොට හරිනම් ඔබතුමාලාගේ පොරොන්දුව අනුව විදුලි ඒකකයේ මිල මහජනතාවට අඩු කරලා දෙන්න ඕන. එක පැත්තකින් කර්මාන්ත කඩා වැටෙනවා, අනිත් පැත්තෙන් නිෂ්පාදකයාට විශාල ප්‍රශ්නයක් එනවා සහ සාමාන්‍ය ජනතාවට පොරොන්දුව ඉෂ්ට කරන වැඩසටහන ඔබතුමාලා එතනින් සිද්ධ වුණේ නැහැ. ඒක තමයි මම පළවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට හැව්වේ. දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න බලාපොරොත්තු වෙන්නේ මගේ දිස්ත්‍රික්ක ප්‍රශ්නයක්. මොකද නොරොච්චෝලේ විදුලි බලාගාරය හැදුවේ කල්පිටියේ ජනතාවට විශාල පොරොන්දු රාශියක් දී. ඒ ප්‍රදේශයේ ගොවි ජනතාවට මුදල් අය නොකර විදුලිය ලබා දෙනවා කියලා වැඩසටහනකුත් සකස් කරා. ඊළඟට තවත් ප්‍රදේශවලට තවත් සහන දෙනවා කියලා වැඩසටහන් හැදුවා. එතකොට මේ සියල්ල හදලා අවසානයේ මේක අවසන් කරාට පස්සේ දැන් මේක ක්‍රියාත්මක වෙද්දී එක පැත්තකින් පරිසර විශාල හානියක් වෙනවා. අදටත් ඒ පරිසර දූෂණය සම්බන්ධව තීන්දුවක් නිවැරදිව අරගෙන නැහැ, වාර්තාවක් නිවැරදිව අරගෙන නැහැ. ඒ නිසා පරිසරයේ විශාල හානියක් තියෙනවා. අද අපි පරිසරය ගැන කතා කරනවා. පරිසර අමාත්‍යතුමත් ඉන්නේ. හැබැයි ඊට වඩා බරපතල ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ කල්පිටිය බල ප්‍රදේශයට හැමදාම විදුලිය විසන්ධි වෙනවා. ඒක විදුලිය විසන්ධි වෙනවා. ඊට පස්සේ ඒ ජනතාව අඩන්න ඕන විදුලිය අරගන්න ආපහු නැවත වතාව. මේක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා මේ ප්‍රදේශය සම්බන්ධව ඔබතුමාට මේක හොයලා බලපු නැති නිසා දැන්
ඍජු පිළිතුරක් දෙන්න බැහැ කියලා මම දන්නවා. හැබැයි ඔබතුමාගෙන් ඉල්ලනවා මේ සම්බන්ධව ඔබතුමා තීන්දුවක් ගන්න සූදානම්ෙන් ඉන්නවද? මොකද අර විදුලි බලාගාරය ඕන නැති තැනක හැදුවා කියන එක තමයි අපේ යෝජනාව තියෙන්නේ. ඒ හදපු තැන නිසා ඒ සිද්ධ වෙච්ච බරපතල පරිසර හානිය වගේ මේ ජනතාවට වෙච්ච හානිය නිවැරදි කරන්න යම්කිසි වැඩපිළිවෙලක් ඔබතුමාලා ක්‍රියාත්මක කරන්න සූදානම්ද කියන එක ඉදිරි කාලෙදී. ගරු කතානායකතුමනි, මෙතුමාගේ පළවෙනි ප්‍රශ්නේ පසුවදනේ කියපු විදිහට රජය කියලා හෝ කොමිසම කියලා දෙකක් නැහැ. ලංකා විදුලි බල මණ්ඩලය ව්‍යවස්ථාවිත ආයතනයක් විදිහට ඒගොල්ලන්ගේ යෝජනාව ඉදිරිපත් කරනවා. ඒකත් රජයේ, ඒ වගේම කොමිසමත් රජයේ. කොමිසම පත් කරලා තියෙන්නේ මේ රජය විසින් තමයි. එතකොට ඒකේ දෙකක් නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ට කාර්යභාරයක් තියෙනවා. අට වැඩිය ගැඹුරින් මේක සලකලා බලලා මහ ජනතාවගේ යහපත සඳහා තීරණ ගන්න. ඉතින් ඒකට අපි රජයේ විදිහට විරුද්ධ වෙලත් නැහැ. 6.8 කියන එක යම් කරෙක්ෂන් කරලා ඒගොල්ලෝ වෙනස් කරලා තියෙනවා. අපි ඒවට එකඟයි. ඒ හින්දා මොකද අපි පත් වෙනකොටත් 37%ක 38ක විදුලි බල වැඩිවීමක් ඉල්ලුවා. තාම ඔක්කොම එකතු කරත් අපි 105ක් අඩුවෙන් ඉන්නේ. 37 දැන් නැහැ. අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා. හරිනේ. ඒකින්ද අපේ අරමුණ තියෙන මේක අඩු කරන එක තමයි. ඒක මේ අවුරුදු ගාණක් මේ කපාසිනිය කළා ණය අරන් වෙන වෙන දේවල් කළා අනවශ්‍ය විදියට මේ කනෙක්ෂන් දීලා බිල් අය කරගන්න නැතුව කෝටි ගණන් රජ ආයතන වලින් ඇමතිවරුන්ගෙන් මිල අය කරගන්න නැතුව බිල් අය කරගන්න නැතුව දූෂිත කරපු ආයතනයක්. ඕක මේ අවුරුදු මේ මාස 12කින් 13කින් කොට දාන්න බෑ කියලා ඔබතුමාට යම් හරි මේ කල්පනාවක් තියෙනවා නම් තේරුම් ගන්න පුළුවන් ඇති දේශපාලකයෙක් විදියට. ඊට පස්සේ ගත්තොත් එහෙම අපි කිසිදාක අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයවත් නැහැ. ඔය කිසිම පොරොන්දුවක් දීලා අරවා දෙනවා මේවා දෙනවා කියලා. ඒක ඔබතුමාලා එක්ක දැන් ওই පැත්තේ ඉන්න විපක්ෂයේ මේ නායකයන් එක්ක බේරගත්තොත් මං හිතයි. මොකද අපි දෙන පොරොන්දු අපි ඉටු කරනවා අපි රජයක් විදියට. නෑ මගේ කාලය දෙන්න. ඔබතුමාගේ ප්‍රශ්න ඉවරයි. හරිනේ. ඔබතුමාගේ ප්‍රශ්න ඉවරයි. ඊට පස්සේ පරිසර හානිය ගැන අපිට පරිසර හානියක් ගැන අලුතෙන් අපිට වාර්තා වුණොත් අපි ඒක සොයා බලනවා. මොකද මේක ආරම්භ කරලා තියෙන අපි නෙමේ. පරිසර හානි මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් අපිට වාර්තා කරන්න අපි කරනවා. ඒ වගේම ඔබතුමා කියන මේ විදුලි විසන්දන වීම ගැන මම හොයා බලන්නම්. එච්චර මට කියන්න